අපි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අද අපි කල්පනා කරා පොඩ්කාස්ට් වැඩසටහනකින් අපි කරන වැඩ මොනවද කරන්නේ සහ ලංකාවේ මොනවද වෙමින් තියෙන්නේ කියන කාරණා ගැන කතා කරන්න. ඒකේ පළවෙනි වැඩසටහන විදිහට අද අපි පළවෙනි වැඩසටහනේදී අපි අද තෝරගන්නා විශේෂයෙන්ම කාරණා කිහිපයක් ගැන කතා කරන්න. එකක් තමයි මේ වෙද්දී එක්ස්ට්‍රා ජුඩිෂරි කිලින්ග්ස් එහෙම නැත්නම් අත්අඩංගුවේ සිටියදී සිද්ධ වෙන ඝාතන එහෙම නැත්නම් අධිකරණයෙන් පරිබාහිරව සිද්ධ වෙන ඝාතන, ඒ වගේම විශේෂයෙන්ම පහුගිය කාලේ සිද්ධ වෙච්ච විශාල අවධානයට ලක් වෙච්ච දෙයක් මහර බන්ධනාගාරයේ සිද්ධ වෙච්ච සිදුවීම, මේ වගේ දේවල් එක්ක වර්තමානයේ සිදුවෙමින් පවතින වෙඩි තැබීම් මොනවද මේවා සිද්ධ වෙන්නේ, මේකේ පිටිපස්සේ තියෙන කතන්දර මොනවද, අධිකරණය ඇතුලේ මොන වගේ දේවල්ද මේ සම්බන්ධව සාකච්ඡා වෙන්නේ, නීතිපති දෙපාර්තමේන්තුව වගේ ආයතන කොයි වගේ වගවීමක්ද ක්‍රියාත්මක කරන්නේ, රජය ඒ වගේ දේවල් වලට බැඳිලා ඉන්නේ කොහොමද වගේ කාරණා සම්බන්ධව අද අපි හෝරාවක විතර කාලයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද අපිත් එක්ක එකතු වෙනවා නීතිඥ සේනක පෙරේරා, එතුමා විධායක අධ්‍යක්ෂක සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව, ඒ වගේම සුදේශ් නන්දිමාල් සිල්වා මහත්තයා අපේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ අධ්‍යක්ෂක මණ්ඩල සභාපති විදිහට සම්බන්ධ වෙනවා. මුලින්ම සෙනග මම කැමතියි දැනගන්න මේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව කියලා තියෙනවා ඉතින් දැන් විවිධ විදිහට සිවිල් සංවිධාන ලංකාවේ ක්‍රියාත්මක වෙනවා, විවිධ අයිතීන් සම්බන්ධව ක්‍රියාත්මක වෙනවා, අපි දකිනවා මානව හිමිකම් සම්බන්ධව ක්‍රියාත්මක වෙනවා. සිරකරුව වගේ මාතෘකාවක් ඔබලා තෝරගන්නේ කොහොමද? මේ ආරම්භය කොහොම සිද්ධ වෙන්නේ? ඔව්, ඇත්තටම අපි සිරකරු අයිතිවාසිකම් කියලා නිශ්චිතවම වෙනත්ම පරිච්ඡේදයක් විදිහට වෙනත්ම වර්ගයක සංවිධානයක් විදිහට ගොඩනැගෙන්නේ දැන්ට වසර 10කට උඩදී අපි අවිධිමත් ලියාපදිංචි නොවි අපි ඒකරාශී වෙලා වැඩ කරලා තියෙනවා. එතනදී ඇත්තටම දැන් මුල් කාලේ අපි දකින්නේ මානව හිමිකම් වෙනුවෙන් එහෙම නැත්නම් මානව හිමිකම් ගැන කතා කරන අය තමයි පැත්තකින් සිරකරුවාට මොන හරි ප්‍රශ්නයක් වුණොත් යම් මට්ටමකට වචනයක් හරි ඒ වෙනුවෙන් කතා කරන්නේ. මොකද සිරකරුවා කියන චරිතේ එහෙම නැත්නම් සිරකරුවා කියන පුද්ගලයා මේ සමාජයෙන් අත්හැරලා තියෙන්නේ. වෙන විදිහට කියනවා නම් නිකන් කොන් කරලා තියෙන්නේ ආන්තික විදිහට, ආන්තික ප්‍රජාවක් ඒ පිරිස. මොකද දැන් මහා ආණ්ඩුවෙන් පවා ඒ සම්බන්ධයෙන් සිරකරුවන් සම්බන්ධයෙන් එන ප්‍රවෘත්ති එච්චර හොඳ නැහැ. මොකද සිරකරුවා ඉන්නේ බන්ධනාගාරේ, ඔහු වැරදි කළා තියෙනවා, එහෙම නැත්නම් වැරදි වලට චෝදනා ලැබලා තියෙනවා. ඉතින් ඔය ආදී වශයෙන් ඒ එන සමාජ කතිකාව තුළ මේ පුද්ගලයා ළඟට කවුරුත් යන්නේ නැහැ. මේ පුද්ගලයා ගැන කිසිවෙක් කතා කරන්නේ නැහැ. අන්න ඒ தත්ත්වය තුළ තමයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විදිහට අපිට සංවිධානාත්මක විධිමත් විදිහට එකතු වෙලා ඒ පුද්ගලයන්ගේ ඒ සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන්න හැකියාවල් ලැබුණේ. විශේෂයෙන්ම සිරකරුවන් මිනිස්සුයේ කියන ඒ රජය දරන ප්‍රතිපත්තිය යථාර්ථයක් වෙලා නැහැ ප්‍රායෝගිකව. තාමත් ඒක යම් ප්‍රතිසංස්කරණ වෙලා තියෙනවා අපේ මැදිහත් වීමුත් එක්ක. නමුත් තාම ඒක සතුටු වෙන්න පුළුවන් තත්වයක නෙමෙයි තියෙන්නේ. සිරකරුවා මිනිස්සුයි කියන එකේ ඒ යථාර්ථය සම්බන්ධයෙන් අපි සතුටු වෙන්නේ නැහැ. ඉතින් ඒ තත්වය තුළ අපිට හැකියාව ලැබුණා ඒ සිරකරුවා වෙනුවෙන් කතා කරන්න මධ්‍යස්ථානයක් එමෙත සංවිධානයක් කරගන්න. මොකද මීට කලින් සිරකරුවා වෙනුවෙන් තමන්ගේ ගොඩක් වෙලාවට තමන්ගේ පවුල් වල අය ජනාධිපතිට ලිපි ලිව්වා, ඒ දුක් ගැන ඉදිරිපත් කරා බලධාරීන්ට. ඒ අවිධිමත්ව සිදු වුණා. ඉතින් මේක සංවිධානාත්මකව මේ සිරකරුවන් වෙනුවෙන් ඒ මැදිහත් වීම තමයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙන් එළියට එන්නේ. ඔව්, අපි ගත්තොත් එහෙම දැන් ගොඩක් දෙනෙක් කියන එකන්නේ සිරකරු වුණාම මොන අයිතිවාසිකම්ද, සිරකාරයෙක් වීමම අයිතිවාසිකම් අහිමි කිරීමක් කියලා. මම හිතන්නේ ඒ ඇතුළත් වීම, ඒ සිටීමම මම හිතන්නේ ටික වෙනසක් තියෙනවා කියලා නේ. සිවිල් සංවිධාන තෝරගෙන දිගේ අපි ගොඩක් වැඩ කරත් දකිනවා නිකන්
හියුමන් රයිට්ස් වැඩ කරන කට්ටිය පවා සමහරලාට සිරකරුව සම්බන්ධව කතා කරද්දි පොඩ්ඩක් අඩියක් පස්සට ගන්නවා නේ. ඔව් ඉතින් මේක ඇත්තටම මේක නිකන් වෙන විදිහට කියනවා නම් මේක ගැන මේක ගා ගන්න මේක ගැන කතා කරලා අපිත් නිකන් නරක මිනිස්සු වෙන්නේ මොකද කියනවා වගේ මතයක් එක්ක තමයි වැඩ කරන්නේ. ඉතින් ඒක තුල තමයි ඒක තියෙන්නේ. නමුත් අපි ව්‍යවස්ථාවෙන් එහෙම කිසිම බාධාවක් දීලා නැහැ ව්‍යවස්ථාවෙන්. දැන් ආණ්ඩුක්‍රම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල සියලුම පුරවැසියන්ට අයිතිවාසිකම් තියෙනවා. ඒ පුරවැසියා සිරකරුවේ ඒ පුරවැසියා ඉන්න සිරකරුවේද්ද එලිමහනේ ඉන්න කෙනෙක්ද එහෙම නැත්නම් වෙනත් වෘත්තිකයෙක්ද කියන එක අනුව සීමාවන් දාලා නැහැ. මම හිතන්නේ මේ උපසංස්කෘතියක් හැදිලා තියෙනවා. මේවා මේ බොහොම මේ ක්‍රියාත්මක තලයේ අපි දකින දෙයක්. ඉතින් ඒක තුල තමයි ඉතින් ක්‍රියාත්මක වෙන්නේ. අපි කොච්චර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබ්බත් දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වද හිංසාවෙන් මිදීමේ අයිතිය තිබ්බට පොලිසියකට ගිය ගමන් වද හිංසාවනේ. ඉතින් ඒවා ව්‍යවස්ථාවල ඒවා තියෙනවා. නමුත් ප්‍රායෝගිකව වෙනම වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් සිරකරුවා සම්බන්ධිනුත් එවැනි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ සිරකරුවා ඇත්තටම කොහොමද සිරකරුවා මිනිසෙක් විදිහට එළියට එන්නේ සිරකරුවන් මිනිස්සුයි කියන එක තුල ඇතුළත් වෙලා තියෙන ඒක තුල කැටි වෙලා තියෙන කාරණා මොනවද කියන එක අතරම අපි සිරකරුවා අයිතිවාසිකම් සුරකීමේ කමිටුව විදියට එළියට ගනිමින් ඉන්නවා. ඉතින් ඒක එකක් තමයි දැන් ওই ඡන්ද බලය වගේ දෙයක්. ඡන්ද බලයත් මොකටද සිරකරුවාට කියලා තියෙනවා. ඒ වගේ. අර සිනමාතිකයෝගේ විවස්ථාවේ වෙන් කරලා තියෙනවා. හැබැයි ඒක ප්‍රායෝගිකවනේ ප්‍රැක්ටිස් කරන්න දෙන්නේ නැහැ. ප්‍රැක්ටිස් කරන්න දෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ මේ සමාජයේ තියෙන මේ ආකල්පමය ප්‍රශ්නයක් විදිහට තමයි ඕක මූලිකව අපි ඕකේ මූලය හඳුනගන්නේ. මොකද මේ සමාජයේ තියෙන මේ ඇත්තටම කියනවා නම් මේ සමාජයේ තාම මේ නිකන් බෙදලා පාලනය නිකන් ගෝත්‍රික සමාජයක තත්ත්වයන් තමයි තියෙන්නේ මූලික දේවල්. ඉතින් ඒ ගෝත්‍රීකරණය තුල ඒ සිරකරුවවත් ඒ ආන්තික තැනකට දාලා එහෙම කටයුතු කරනවා. ඉතින් එවැනි තත්ත්වයක් තුල තමයි අපිට මේ දේවල් කරන්න වෙලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම සිරකරුවා අයිතිවාසිකම් සුරකීමේ කමිටුව ආරම්භ වෙන්න මූලික වෙච්ච එක සිදුවීම් වලින් එකක් නෙවෙයි වැලිකඩ බන්ධනාගාරයේ සිද්ධ වෙච්ච සිදුවීම. වැලිකඩ මොකද වුනේ කියලා අපි හැමෝම දන්නවා. දැන් මේ වැලිකඩ සිදුවීම සිද්ධ වෙද්දී බන්ධනාගාරයේ ඇතුලේ හිටපු කෙනෙක් විදිහට දේශපාලන සිරකරුවෙක් විදිහට බන්ධනාගාරගත වෙලා ඒ සිද්ධිය අහිං දැකලා වැලිකඩ නඩු කටයුතු වලට ගිහිල්ලා සාක්ෂිකාරයෙක් විදිහට සාක්ෂි දීලා ජීවිත අර්ජන වලටත් පස්සේ ලක් වෙලා ඉන්න දණ්ඩ වෙඩිත් වෙලා ඔක්කොම උනාට පස්සේ දැන් නිකන් හැරිලා බලද්දි මොකද හිතෙන්නේ? ද වැලිකඩ සම්බන්ධ වැරදිකරුවෙක් නැහනේ. එතකොට දැන් ඔයා දැන් වැඩ කරනවා මේ නන්දිමල් දැන් වැඩ කරනවා සිරකරුව සම්බන්ධව. අයිතිවාසිකම් සම්බන්ධවත් වැඩ කරනවා. මම අහුවොත් අර මුලින් ආරම්භ කරපු තැනත් එක්ක දැන් බලද්දි මොකද හිතෙන්නේ? ඔව් ඇත්තටම මේ වැලිකඩ සිදුවීම අපි ගත්තම ඇත්ත වශයෙන්ම ඒක අද මේ වෙනකොට ඝාතකයෙක් නොමැති ඝාතන පෙළක් විදියට තියෙනවා. මොකද ඒකට හේතුව තමයි යම් විමර්ශනයක් පහු වෙද්දී විමර්ශන පරක්කු වීම තුළ යුක්තිය ඉටුවීමේ තියෙන ඉඩකඩ සම්පූර්ණ ඇහිරුණා එක පැත්තකින්. මොකද මේ විමර්ශනවල දුර්වලතා නිසා තමයි අද ඒක ඝාතකයන් නොමැති ඝාතනයක් බවට පත් වුනේ. ඒ වගේම අපිට සැකයකුත් තියෙනවා ඒක තුළ යම් නීති කුමන්ත්‍රණ තුලින් මේ දේ ඇති වුණාද කියලා. ඉතින් ඒවත් එක්ක ගත්තම අපි කර දේ මේ අවස්ථාවේදී මම S2 දැකපු ඒ ඝාතන සම්බන්ධව එළියට ඇවිල්ලා මම එළියට ආවන් පස්සේ ඝාතන සම්බන්ධව අපි සමාජයේ කතා බහට ලක් කරලා සමාජයේ ඒක සමාජය තුළට ගෙනියලා අපි නීතිමය කටයුතු වලට මැදිහත් වුණා. නීතිමය කටයුතු වලට සාක්ෂි ලබා දුන්නා. ඒ දේවල් කරා. නමුත් ඒකෙදි ඝාතනකෙක් නොමැති ඝාතකෙක් වීම සම්බන්ධව අපිට විශාල කනගාටුවක් තියෙනවා. මොකද ඒක සාධාරණ කිසිට නොවීම සම්බන්ධව. නමුත් අපි ආරම්භ කරේදා බන්ධනාගාරය තුල රැඳවියන්ට සිද්ධ වෙන වද හිංසන සහ අමානුෂික ඝාතන සම්බන්ධව. මොකද මම බන්ධනාගාරය ඇතුළේදීම මම තීරණය කරපු දෙයක් තමයි එළියට ඇවිල්ලා මේ ප්‍රජාව වෙනුවෙන් අපි යම් දෙයක් කරන්න ඕනේ කියලා. මොකද උප්පත්තියෙන් කිසිම කෙනෙක් වැරදිකරුවෙක් වෙන්නේ නැහැ. මේ සමාජ විෂමතාවයත් එක්ක තමයි ඒගොල්ලෝ වැරදිකරුවෝ බවට පත් වෙන්නේ. නමුත් අධිකරණයෙන් යම් චෝදනාවක් ලැබලා හෝ වැරදිකරුවෙක් වෙලා බන්ධනාගාරගත වුණාම ඔහුට වද හිංසනය කිරීමවත් ඔහුව මරලා දාන්නවත් කාටවත් අයිතියක් නැහැ. නමුත් දිගින් දිගටම බන්ධනාගාර තුල අපි මේ සිරකරුව අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් දිගින් දිගට විශාල වශයෙන් ඝාතන සිද්ධ වුණා. විශාල වශයෙන්
පහර දීම් සිද්ධ වුණා, අමානුෂික පහර දීම් සිද්ධ වුණා. ඒ රැඳවියන්ට ඉතා අමානුෂික විදියට සැලකුවා. මොකද මට මතකයි ඕක ඇතුලේ පැනලා යන්න හැදුවා කියලා තාප්පා අයිනට ගෙනියලා රැඳවියන්ට වෙඩි තියලා මරපු අවස්ථා තියෙනවා. කීපයක් මෙහෙම තියෙනවා. මොකද ඒ කියන්නේ ඒගොල්ලෝ අතර යම් යම් ප්‍රශ්න ඇති වුණා නම් රැඳවියෙක් එවැනි අමානුෂික විදියට සැලකුවා. නමුත් දැන් යම් තාක් දුරට ඒව මර්ධනය වෙලා කියන එක දැනගන්න පුළුවන් අපිට දැනගන්න ලැබිලා තිනවා. මොකද ඊට හේතුව මේ සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුවට පැමිණිලි කරනවා කියනකොටම නිලධාරීන් අද පොඩි පහර දෙනවා නම් යම් දෙපාරක් හිතන තත්ත්වයටපත් වෙලා තිනවා. මොකද ඒ වගේම තමයි අපි දැන් මේ අමානුෂික වද හිංසන ගත්තම බන්ධනාගාර තුල සිද්ධ වෙන අපි දන්නවා ඒ වගේම මහර සිදුවීම. ඒකෙත් යම් නීති කුමන්ත්‍රණයක් තුල දැන් ඒ නඩුව අයින් කරලා තිනවා. නමුත් අපි ඊට සම්බන්ධව අපි නීතිමය ක්‍රියාමාර්ග වලට දැන් එළඹිලා තිනවා. ඉතින් අද සිරකරුවා කියලා ගත්තම මේ සමාජය තුල අපි දන්නවා සිරකරුවා කිව්වම මිනිස්සු ඒ සම්බන්ධව අද කතා කරන්නවත් කැමති නැහැ. මොකද අද මේ සමාජයේ සිවිල් ක්‍රියාකාරීන් අපි දන්නවා මේ සිරකරුවෝ සම්බන්ධව අපි යම් විදියකට වැඩ කරනකොට යම් අසාධාරණ වෙනකොට ඒවට විරුද්ධව කතා කරනකොට අද මං හිතන්නේ කීප දෙනෙක් තමයි ඒ වෙනුවෙන් නැගිටින්න එන්නේ. මොකද ඒකට උදාහරණ අපි දැක්කා පහුගිය කාලෙම අපි දැක්කා ඒ උදාහරණ. මොකද හේතුව නීතිපති විසින් අයින් කරපු නඩු තිබුණා. STF එකෙන් ගහලා මරපු නඩු තිබුණා. මොකද ඒක එක නඩුවක් තමයි ඉන්දිකගේ නඩුව. ඒ වගේම මහර සිරකරු ඝාතනය. නමුත් අද සිවිල් ක්‍රියාකාරීන් හැටියට ඒ නඩු දෙක අයින් කරාම තිබුණු මැදිහත් වීමත් අපි දැක්කා ලසන්ත ඝාතනයේදී සිද්ධ වෙච්ච ඝාතනය කරපු සිදුවීම සමග සිද්ධ වෙච්ච මැදිහත් වීමත් අපි දැක්කා. මම අපිට අර මහර සිදුවීම සම්බන්ධවත් එක්ක මේ තත්ත්වයන් ගැන දීර්ඝව කතා කරන්න පුළුවන්. අද මම හිතන්නේ අපි කොහොමද මහර සිද්ධිය අපි උදාහරණයකට ගත්තා. මම බලන් ඉන්න පිරිසටත් යම් අවබෝධයක් ගන්න පුළුවන් ලංකාවේ කොයි වගේද බන්ධනාගාර ඇතුළේ සිදුවීම් සිද්ධ වෙන්නේ සහ accountability කියන්නේ වගවීම සම්බන්ධව රජය කොයි විදිහට ක්‍රියා කරන්න කියලා. මම ඒකට එන්න කලින් තව පොඩි ප්‍රශ්නයක් අහන්න දැන් සේනක මහත්මයා අපි උසාවියෙන් එළිය ඉන්න කට්ටියනේ අපි ඉතින් ওই නඩුවකට වගේ දෙයකට නැත්තම් අපි මොකක් කරේ නිකන් කැමැත්තක් තියෙන නඩුවකට වගේ දෙයක් බලන්න හරුනකොට උසාවිය සම්බන්ධ ලොකු අත්දැකීමක් නැහැනේ. ඇත්තටම දැන් අපි අර දකින්නවනේ මේ බන්ධනාගාරවල ඉන්න රැඳවියෝ ඍජුවම ගේන උසාවියටනේ. මේ ආකල්ප කොහොමද ගොඩනැගිලා තියෙන්නේ බන්ධනා මේ අධිකරණ පද්ධතිය ඇතුලේ මම කියන්නේ. ඒ නීතිඥවරු වෙන්න පුළුවන් අධිකරණ නිලධාරීන් වෙන්න පුළුවන් මේ පද්ධතිය ඇතුලේ සිරකරුවන්ගේ අයිතිය සම්බන්ධව කොයි වගේ ආකල්පයක්ද කොයි වගේ අත්දැකීමක්ද ඔබතුමාට තියෙන්නේ? ඔව් මේ රඳවා තබා ගන්නා පුද්ගලයන්ට අයිතිවාසිකම් මේගොල්ලන්ට මේ නොදුන්නට කමක් නැහැ කියන වගේ ආකල්පයක් අපිට ඒක කොහෙවත් සටහන් කරලා නැහැ. නමුත් ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේ විදිහත් එක්ක බලුවාම ඒක අපිට පැහැදිලි. මොකද දැන් සිරකරුවාට කන්න වෙලාවක් නැහැ. කෑම දෙන්න තමට පරක්කු වුණත් නැත්නම් දෙන්න තියෙන දැන් ඔය උපලේඛනයේ තියෙනවා බන්ධනාගාර ආඥාපනතේ දෙන්න ඕන කෑම පෝෂක වර්ග මොනවද කියලා ඒ ආදී වශයෙන් තියෙනවා. නමුත් ඒක ඒ විදිහට දෙන්නේ නැහැ. බන්ධනාගාරවල. එතන ගියාම මූලිකව සිරකරුවට තියෙන දැන් ස්පේස් එක බැලුවාම ඒ අවකාශය බැලුවාම දැන් ඔහුට හෝ ඇයට ඉන්න තියෙන ඒ ප්‍රමාණය උට තියෙන ඉන්න පුළුවන් Tamanට ඒ කුටියේ ඉන්න පුළුවන් සීමාවල් ගත්තාම ඒවා ඉතාමත් අමානුෂික තත්ත්වයක් තියෙන්නේ. මොකද දැන් ඔය සිරකරුවන්ට සැලකීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ අනුව නෙල්සන් මැන්ඩෙලා රීතීන් අනුව ගත්තාම අපි ඒකත් එක්ක සංසන්දනය කරාම ඇත්තටම කියනවා නම් වද කඳවුරු විදිහට තමයි ලංකාවේ සිරමැදිරි අපිට කියවන්න වෙන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඇත්තටම අධිකරණයට ගෙනාවහමත් ඒ අය මාංචු දාලා ගේනවා. නමුත් මාංචු දාලා අධිකරණයට ගේන්නේ ඒක තහනම් කියලා තියෙනවා. ඒ බන්ධනාගාර ආඥාපනතෙත් තියෙනවා මාංචු ගලවන්න ඕනේ අධිකරණයේ ට්‍රයල් එකට ඉදිරිපත් වෙනකොට. නමුත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ අයට කතා කිරීමේ ඉඳන්ම අයිතිවාසිකම් එහෙම නැත්නම් මේ මිනිස්සුන්ට තියෙන්නේ නිකන් බොහොම හිංසාකාරී ක්‍රියාමාර්ග තමයි මේ පුද්ගලයන් සම්බන්ධයෙන් ගන්නෙ. ඉතින් මේක ජජ් ඇහුණත් ජජ්ත් ඇවිල්ලා ගොඩක් වෙලාවට ඒක නිකන් ඇහුන්නේ නැහැ වගේ ඉන්න තත්ත්වයක්
තමයි අපි පහුගිය කාලේ පුරා දකින්නේ. වැඩිය නෙමෙයි. දැන් මේ ගණේ මුල්ලේ සංජීව කියන සිරකරු. දැන් අපිට ඔහු සිරකරුවෙක් මෙතනදී. අපිට ඔහු සම්බන්ධයෙන් මොන දේශපාලන මතවේදයක් හරි පාතාලේ හරි මොන සංවාද තිබ්බත් සිරකරු අයිතිවාසිකම් සංසුරකීමේ විදිහට ගණේ මුල්ල සංජීව කියන පුද්ගලයා අපි දකින්නේ සිරකරුවෙක්. දැන් මේ සිරකරුවාට වෙඩි වදිනවා බන්ධනාගාරයේදී. හැබැයි මේ සිරකරුවට වෙඩි වැදිලා බන්ධනාගාරයේදී මේ සිරකරුව පණ අදිනවා සෑහෙන වෙලා. දැන් එතනදී බලන්න ඇයි ඉක්මනට මේ ගෙනියන්න ඕනේ නැත්තේ සිරකරුවෙකින්ද ඊට පස්සේ දැන් ඒ පුද්ගලයාව ගෙනියනවා ඒ ගෙනියන්නේ කොහොමද ඒ ගෙනියන්නේ මේ ජීප් එක ඒවා ස්ට්‍රීප් ජීප් එක දාගෙන ඒ යන නිලධාරීන් තමන්ගේ කකුල් තියන්නේ අර මිනිස්සයාගේ ඇඟ උඩින් ඉතින් ඔවැනි තත්ත්වයක් හරිම අමානුෂික තත්ත්වයකින් තමයි ඒ කටයුතු සිදු වෙන්නේ. ඉතින් මම මේ මෑත කාලෙම උදාහරණයක් ගත්තේ. මම හැමගෙනම දකින්නත් tie දර්ශනනේ. එතකොට අරටම අදහසක් එනවා. ඔව් ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙන. ඉතින් ඒවා කවුරුත් ප්‍රශ්න කරන්නේ නැහැ. ඒවා ප්‍රශ්න කරන්නේ නැහැ. දැන් ඒවා සමහරට ප්‍රශ්න කරොත් ඇත්ත සිරකරු අයිතිවාසිකීමේ කමිටුව ඒවා ප්‍රශ්න කරනවා. අපි ඒ සම්බන්ධයෙන් වාන එකක් මේකට මේ ලියලා තියෙනවා. ඉතින් ගොඩාක් වෙලාවට මේ සමාජයේ ඒ තමන් කරන වැඩ යම් යම් එක්ක පාතාලේ කියලා එහෙම නැත්නම් පහුගිය කාලේ නම් LTT කියලා එහෙම නැත්නම් දැන් එක්ක කුඩුකාරයෙක් එහෙම නැත්නම් වෙනත් අයිස්කාරයෙක් කියලා ඉතින් ඒවා යටපත් වීමේ තත්ත්වයක් තියෙන්නේ. නමුත් ඉතින් ඒක හොඳ තත්ත්වයක් නෙමෙයි. මොකද සිරකරුවා කිව්වහම සිරකරුවන් මිනිස්සුය කිව්වහම එතන සීමාවක් නැහැ. සිරකරුවා වගේම තමයි අපි සිරකරුවෝ කියලා අපි ඇත්තටම දැන් පොලිස් මේ අත්අඩංගුවේ ඉන්න අයත් සිරකරුවෝ විදිහට තමයි සැලකෙන්නේ. ඒ කියන්නේ පුද්ගලෙක්ගේ කෙනෙක්ගේ තැනැත්තුගේ අයිතිවාසිකම් සිවිල් අයිතිවාසිකම් පුද්ගලික නිදහස උල්ලංඝනය වෙන්නේ කොයි වෙලාවේද කොමන යම්කිසි රාජ්‍ය අධිකාරියකින් උල්ලංඝනය වෙන අවස්ථාවේ ඔහු සිරකරුවෙක්. ඉතින් ඒ තත්ත්වය මත රජය යම්කිසි විදිහකට මේ සිරකරුවන් සම්බන්ධයෙන් ආකල්පමය වෙනසකට එන්නත් ඕනේ. සිරකරුවන්ට යම්කිසි විදිහට ගොඩනැගිලි හැදුවට නැත්නම් වෙනත් පුහුණු පාඨමාලාවල් නිර්මාණය කරාට ඒ ආකල්පමය වෙනසකට ආවේ නැත්නම් එතන මම හිතන්නේ මේක යථාර්ථයක් කරගන්න බැරි වෙනවා අපිට. ඒක නිකන් අර ලියපු නිකන් අර බිත්තියේ ලියපු සඳහනක් පමණයි. දැන් මේගමේ අර එක එක්තර තව ටිරෝන් මැල්කම් කියලා සිරකරුවෙක් හිටියා PTA යටතේ අවුරුදු 14ක් ඉඳලා අන්තිමට නිදොස් කොට නිදහස් වෙලා ඒ මිනිස්සයා ගෙදර ගියා. ඒතකොට ඒ මිනිස්සයා එක්තරා අවස්ථාවක ඒ මිනිස්සයාට බෙහෙත් ගන්න වෛද්‍යවරයා ඇවිල්ලා අහන්නේ ඇයි ඔයා ඉන්නේ මොකටද කියලා මොන වැරද්දටද කියලා. ඉතින් දැන් මේ වෛද්‍යවරයෙක් කියන්නේ සාමාන්‍ය උගත් කෙනෙක්. දැන් මේ රාජ්‍යයේ ඉන්න ඉහළ බුද්ධිමතෙක් වෛද්‍යවරයා කියන්නේ. ඒ බුද්ධිමතා පවා ගේ පවා ආකල්පය ඇවිල්ලා මේ බොහොම ග්‍රාම්‍ය බොහොම මේ නෙගටිව් ආකල්පයක තමයි මේ පුද්ගලයා ඉන්නේ. අර ජජ්මන්ට් එකක් එක්ක එන්නේ නේ. ඔව්. ඉතින් ඒ හින්දා මම හිතන්නේ මේ ආකල්පය හරීම මේ බොහොම නරක විදිහට බලපානවා සිරකරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන්. දැන් අපි ඡන්ද බලය ගත්තාමත් දැන් මැතිවරණ කොමසාරිස් කොයිලාවකත් කියන්නේ මේ ඡන්ද බලය අහිමි කොටස් විදිහට එන කැටගරිස් එහෙම නැත්නම් ඒ තියෙන ඝන ඒ තියෙන වර්ග ගැන කතා කරනකොට සිරකරුවා කියන එක කියන්නේ නැහැ. අපි ඇත්තටම කිව්වා මේ මැතිවරණ කොමිෂන් සභාවේදී සාකච්ඡා ගොති ඒක කියන්න කියලා අඩු ගානේ කියලා ඒක පොඩ්ඩක් නිකන් මෙහෙම දෙයක් තියෙනවා කියන නිකන් මේ දැනුවත් වීම පවා වෙනම නම් පළවෙනි පියවරේදී ඒකත් ලොකු දෙයක් නේ. ඉතින් ඒ විදිහට තමයි මේ දේවල් වෙන්නේ. එනමතර මේ රජයේ වගකීම සහ වෛද්‍යවරු ගැන කියද්දි මට නිකන් එකපාරට ඔළුවට ඒකත් මේ වෙලාව කතා කරොත් හොඳයි කියලා. මම හිතන්නේ අපි සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමතිවරයා එක්ක පහුගිය කාලේ තිබ්බ සාකච්ඡාවකදී ඔහුගේ අවධානය යොමු කරපු දෙයක් තමයි මේ බන්ධනාගාර රෝහලේ සිද්ධ වෙන අල්ලස් ගැනීම සම්බන්ධව. වෛද්‍ය බන්ධනාගාර රෝහල අධ්‍යක්ෂකවරයාට වෙච්ච චෝදනාවක් ගැන කියලා මම දන්නේ නැහැ දැන් අලුතෙන් ඒකට මොන හරි ක්‍රියාමාර්ග අරන් තියනවද කියලා. හැබැයි මම දන්න තරමින් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න බැරි වුණා තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශයට. ඔහු තාම ඒ තනතුරේ ඉන්නවා. ඉතින් ඒ වගේ දේවල් සිද්ධ වෙද්දී මම හිතනවා අර රජයේ වගකීම සහ ඒ දේවල් සම්බන්ධ මොනවත් ඒක සම්බන්ධ මොනවත් යාවකාලීන කිරීම තියෙනවද වෛද්‍යවරයාට විරුද්ධ මොන හරි අද මේ වෙනකොට වෛද්‍යවරයාට සම්බන්ධව ඒගොල්ලෝ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් යම් විමර්ශනයක් සිද්ධ කරනවා කියලා තියෙනවා. නමුත් ඒක වචනෙට විතර සීමා වෙලා තියෙනවා. යම් යම් සාක්ෂි කැඳවලා තියෙනවා. තිබුණාට තාම ක්‍රියාමාර්ගයක් කරන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් ඒක සම්පූර්ණ සාක්ෂි තියද්දී වෛද්‍යවරයාට මෙහෙම චෝදනාවක් තියෙද්දී අඩුතරමේ ඒ වෛද්‍යවරයාගේ මේ වෙනකොට වැඩදහනමකට ලක් වෙන්න ඕනේ. මම වෛද්‍යවරයාට තියෙන චෝදනාව කිව්වොත් වෛද්‍ය ප්‍රතිකාර කරන්න
මුදල් ඉල්ලලා තියෙනවා. ඒතකොට ලක්ෂයකමාර ගානේ ලක්ෂ ගානේ ලක්ෂ ගානේ තුන් පාරක් ලක්ෂ 3ක් අරන් තිනවා. ඉතින් එයාගේ ඒ බැංක් ගිණුම් අංක ඒවා ඔක්කොම මේ බැංකුවට දාපු ඒ ස්ලිප් ඒව සියල්ල තියෙද්දි ඒ සාක්ෂි ඇටියට ඒවා ඉදිරිපත් කරද්දි රෙකෝඩින් ඒ සියල්ල ඉදිරිපත් කරද්දි මේ වෙනකන් ඒ වෛද්‍යවරයාගේ වැඩසටහනකට ලක් වෙලා නැහැ. කිසිම ප්‍රකාර මේ වෙනකන් කිසිම ක්‍රියාමාර්ගයක් කරන්නේ නැහැ. දැන් ඒක සම්පූර්ණයෙන්ම යට ගහලා තියෙනවා. ඉතින් ඕක තමයි ඒකේ ඇති தත්ත්වය. ඒ වගේම තමයි මේ ඒ සම්බන්ධව බන්ධනාගාර පැත්තෙන් යම් දෙයක් කරන්න තියෙනවා නම් ඒවවත් සිද්ධ වෙලා නැහැ. ඒ ඉහළ නිලධාරීන් අතර තියෙන ඒ සුවදතාවය ඒ සියල්ල මත තමයි මේ හැමදේම වෙලා තියෙන්නේ. මොකද ඒ වගේ මේ වෛද්‍යවරයා දැන් එක පුද්ගලයෙකුට එක විදියකට තවත් පුද්ගලයෙකුට තව විදියකට සලකන තත්ත්වයක් තියෙනවා. දැන් ඒ අර අසංක කියන පුද්ගලයා මේ තුනටියෙන් පල්ලෙහාට පණ නැති කෙනෙක්. නමුත් ඔහුව තියන්න ඕනේ රෝහලක. බන්ධනාගාර රෝහලේ. නමුත් ඔහු මේ වෙනකොට ඉන්නේ බූස්ස බන්ධනාගාරේ. බූස්ස බන්ධනාගාරේ ඔහු ඉන්නේ. නමුත් අද අපි දැක්කා පහුගිය කාලේ අපිම මේ සම්බන්ධව කතා කරලා දුමින්ද සිල්වා හිටිය තැන. දුමින්ද සිල්වා රෝහලේ සැප පහසුව හිටියා. ඊට පස්සේ දුමින්ද සිල්වාව නැවතත් ඒ බන්ධනාගාරයේ තිබුණා. ඉතා කෙටි කාලෙකින් දුමින්ද සිල්වා කණේ අමාරුවක් කියලා අර ඉහළ බන්ධනාගාර නිලධාරීන්ගේ පූර්ණ ආශිර්වාදය මැද දැන් නැවතත් රෝහලේ ඉන්නවා. ඔන්න ඕක තමයි එතන තත්ත්වය. ඒක පැහැදිලිවම අර බන්ධනාගාර රෝහලේ ඒ ප්‍රධානියා අර අතනින් සල්ලි ගත්තා නම් අර පුජ්‍යලයාගෙන් ප්‍රතිකාර කරන්න අපිට පැහැදිලි සැකයක් තියෙනවා. දුමින්ද සිල්වාවත් තියාගෙන ඉන්නේ මුදල් වලට තමයි මේ බන්ධනාගාරේ. ඒක තමයි බන්ධනාගාරේ තත්ත්වය. තවත් පුජ්‍යලෙකුට එක විදියක් ඒ බලවතාට තව විදියකට තමයි සලකන්නේ. මම හිතන්නේ සැකය සාධාරණයි. මොකද ඕනෙම සැකය අසාධාරණයි නම් බන්ධනාගාරයට හරි ඇමතිවරයාට හරි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පරීක්ෂණයක් කරන්න පුළුවන් ඉතා ඉක්මනට. මේක මම හිතන්නේ සාක්ෂිත් තියෙනවා. ඒ දේවල් නොකර ඉන්නේ මම දකින්නෙත් නෑ ඒකේ කිසිම සාධාරණ හේතුවක් තියෙනවා කියලා. ඉතින් දැන් ඇත්තටම මුදලට යම්කිසි කෙනෙකුට රැඳවියකුණත් යම්කිසි කෙනෙකුට ප්‍රතිකාර කරනවා නම් ඒ නිසාම තවත් විශාල පිරිසකට ඒ කියන ප්‍රතිකාරය ක්‍රමය අහිමි වෙනවනේ. කියන්නේ බන්ධනාගාර රෝහලට ඇතුළත් වීමේ තියෙන අයිතිය සහ ඒ අවශ්‍යතාවය තියෙන අයට ඒක නැති වෙනවනේ. එතකොට ඒක රැඳවියන්ට සමාන සෞඛ්‍ය ප්‍රතිපත්තියක් දෙන්න ඕනෑ කියන එක, ආණ්ඩු ව්‍යවස්ථාවේ සමානව සලකන්න ඕනෑ කියන එක, බන්ධනාගාරයේදී බන්ධනාගාර ආඥාපනතේ තියෙන සියලු රැඳවියන්ට ප්‍රතිකාර දෙන්න ඕනෑ කියන එකට පටහැනිව වෙන්නේ. එතකොට ඒකද ප්‍රතිපත්තිය මේ. ඒ ප්‍රතිපත්තිය නේද තවදුරටත් නලත්තු කරන්නේ. ඉතින් මං කියන්නේ මම සෞඛ්‍ය ඇමතිවරයා ඒක අර පරණ පවත්වාගෙන ආපු එක එහෙම පවත්වාගෙන යන්න කැමතිද මම? ඒ රිලේ එක එහෙම දුවනවා. බැටරි එක තියලා තියෙනවා යම් සැකමතු වෙලා තියෙනවා මේ ගොල්ලෝ අතරත් මේ ඩීල් වෙනවද කියලා. ඉතින් මම ඕනේ කෙනෙකුට සාධාරණ සැකයක් එන්න පුළුවන් නේ. එන්න පුළුවන් කියන්නේ ඉතින් ඇත්තටම ඇවිල්ලා තියෙනවනේ දැන්. මොකද දැන් ඇත්තටම කියනවා දැන් ඒක එහෙම වෙනකොට දැන් ওই දුමින්ද සිල්වලා වගේ අයට එහෙම සුපිරි පහසුකම් දෙනකොට තවත් විශාල පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට කොයිකටත් අයිල වගේ ඒගොල්ලන්ට පැනවල එකයි නිදි පෙත්තයි තමයි ඒගොල්ලන්ට දෙන්නේ. හරිද? එහෙම නැත්නම් ඒගොල්ලන්ට වෛද්‍යවරුන් වෙනත් ඔපරේෂන් වලට නිර්දේශ කළා. දැන් අපි යුක්‍රේන් ජාතික රැඳවියෙක් හිටියා උතන. ඔහුගේ ධනිස්සේ ඔපරේෂන් එක ශල්‍ය කර්මයක් කරන්න ඕනේ කියලා වෛද්‍යවරු නිර්දේශ කරත් ජාතික රෝහලේ නිර්දේශ කරත් ඔහුව ශල්‍ය කර්මයට අරන් යන්නේ නැහැ. ඒ කරේ දාලා ඒක දිගින් දිගටම කල් යනවා. ඒකට අපිත් සිරකරු වෛද්‍ය සෙන්සර් කේමී කමිටුව විදිහට ලියුම් ලියලා තියෙනවා. ඉතින් ඔය විදිහේ තමයි මේ කටයුතු ඇත්තටම බන්ධනාගාරයේ සිදු වෙන්නේ. ඒක තවත් දෙයක් තමයි දැන් දුමින්ද සිල්වා රෝහලේ ඉඳලා නැවතත් සිරගෙදරට කියන එක ලොකුවට අඬ බෙර ගහලා ලොකුවට මාධ්‍යවල ගිහිල්ලා ලොකුවට දැම්මා. අන්න හිරගෙදර ආයි දැම්මා කියලා. නමුත් හැරෙන තැපෑලෙන් ආයි බන්ධනාගාර රෝහලට ගෙනිච්ච එක බොහෝම සද්ද නැතුව පස්ස දොරෙම ගෙනිච්චා. ඉතින් මේවත් එක්ක අපිට සැකයක් තියෙනවා. මේ ආණ්ඩුවේ ඉන්න නිලධාරීනුත් අර ඩීල් එකේ ඉන්නවද කියලා දුමින්ද සිල්වා එක්ක. විශේෂයෙන්ම මේ සෞඛ්‍ය අමාත්‍යාංශය. මොකද කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ මේ සම්බන්ධව. මේ වෛද්‍යවරයා සම්බන්ධ. ඉතින් මේ සම්බන්ධවත් අපිට සැකයක් තියෙනවා. මෙයාලත් අර පහුගිය කාලේ වගේම ඩීල් ගේම් එකක් ගහනවද කියලා. මේ කාරණා සම්බන්ධව මම හිතන්නේ වගකීමක් තියෙනවා. ඡන්දයක් දිනලා ඇවිල්ලා මහජනතාවගෙන් ඡන්දයක් අරගෙන පොරොන්දු දීලා ආපු ආණ්ඩුවට ඒ වගේම ඇමතිවරයාට ඒ වගේම රාජ්‍ය නිලධාරීන්ට අර මොකද කියන්නේ අපි අර
මොකද්ද ගොයම් කානම් ගොයම් කානම් කාට කියන්නද ඒ වගේ එකක් වෙලා තියෙන ඇත්තටම අර හොරු අල්ලනවා කියලා අපු කට්ටිය අපහු ඒ මාර්ගේ මනද නෑ මම කියන්නේ මේ මෙතනදී මේ සාධාරණත්වය සමානාත්මතාවය කියන එක හරි ලස්සනයි පහසුයි කියන්න. දැන් ඒ වෙනුවේ මොනවද තියෙන ක්‍රමවේදයන් අපේ? ඕක තමයි හැමෝටම තියෙන ගැටලුව. ඉතින් මම කියන්නේ මේගොල්ලන්ට අපි දැන් පෙන්නලා තියෙද්දිත් මම හිතන්නේ ඒවා කටයුතු වෙන්නේ නැහැ කියන්නේ මම හිතන්නේ අර පරණ විදිහටම අසාධාරණය අසමානාත්මතාවය මුදලේ බලය නැත්නම් දේශපාලන හයිය ඒ කියන කතන්දර ටික බන්ධනාගාරයේ මේ විදිහටම තියෙනවා. ඉතින් පහුගිය කාලේ දිගින් දිගට මෙහෙම නෙවුනේ. දැන් ඔය මොනවාද කවුද මේ ඔය අර කුරුණෑගල අර ප්‍රතිමාව කඩලා ආපු ඒ මිනිස්සයා බන්ධනාගාරේ ඉනකොට ඒ මිනිස්සයා නිකන් පුංචි ආණ්ඩුවක් කරගෙන තමයි ඒක ඇතුළේ ඉඳලා තියෙන්නේ. ඒ බන්ධනාගාර නිලධාරීන්ටත් යම් නියෝග කරමින් තමයි මේ පුද්ගලයා ඉඳලා තියෙන්නේ. ඒ වගේ මේ ඕක ඇතුළේ තියෙනවා හරි සෙල්ලම් ටිකක්. හැබැයි ඉතින් ওই වෙලා තියෙන්නේ මේවා එලිදරව් වෙන තියෙන අවස්ථා අඩුයි. එකක් ඇවිල්ලා මේවා බාහිර පරිසරයට විවෘත නැහැ. ඉතාමත් ආරක්ෂාකාරී විදිහට කියලා ඉතින් එක්කෝ යන්නේ නැහැ. ඒක නැත්නම් බලන්න යන අය සීමා කළා එහෙම කරලා තියෙනවා. අනිත් එක තමයි යම් කිසි කෙනෙක් මේවා එලිදරව් කරොත් එහෙම ඒ පුද්ගලයා ඒ පුද්ගලයා මේ මම හිතන්නේ කරදරේ වැටෙන එක තමයි වෙන්නේ. ඉතින් ඒ හින්දා දැන් මොකද කිසි කෙනෙක් මේවා එලිදරව් කරන්නේ නැහැ. මං අර අපි දැන් කතා කරපු කාරණා ටික මං හිතන්නේ මේ රජයේ වගවීම සහ ඒ තත්ත්වයන් ගැන අපිට කතා කරන්න අපිට තියෙන ඊටාම හොඳ වාර්තාවක් එහෙම නැත්නම් ලේඛනයක් තමයි මේ මහර බන්ධනාගාරයේ සිද්ධ වෙච්ච සිදුවීම. එක පැත්තකින් තමන්ගේ බන්ධනාගාරයක රඳවලා ඉන්න රැඳවියන් සම්බන්ධව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ක්‍රියා කරන්නේ කොහොමද කියන එකට මේක ඊටාම හොඳ උදාහරණයක්. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තාම මෙවැනි සිද්ධියක් සිද්ධ වුණාට පස්සේ කොහොමද රජය ක්‍රියා කරන්නේ රජය ඒ සම්බන්ධව මතය මොකක්ද කියන එක සම්බන්ධවත් මේක ඊටාම හොඳ ක්‍රියාවලිය. මම හිතන්නේ මේකේ මුල ඉඳන් අපි ගියොත් මුල ඉඳන් මේ සිදුවීම කතා කරොත් අපේ ප්‍රේක්ෂකයන්ට පහසු වෙයි මේ සම්බන්ධව තේරුම් ගන්න. අපි ඉතින් යම් වෙලාවක් වෙන් කරගෙන ඒ සම්බන්ධව කතා කරමු. ඉතින් මම කැමතියි දැනගන්න 2020 අවුරුද්දේ නොවැම්බර් මාසේ 29 වෙනිදා මම නිවැරදි නම් මේ සිදුවීම සිද්ධ වෙන්නේ. මම කැමතියි මොකද මේ සිදුවීම සිද්ධ වෙද්දී නන්දිමාල් සහ සේනක නීතිඥවරයෙක් විදිහට ඔබලා දෙන්න ගියා අදාළ සිදුවීම සිද්ධ වෙච්ච තැනට. මතකද මොකක්ද වුනේ කොහොමද ඒ කාලෙම අපිට මතක එකම දේ තමයි නිකන් බන්ධනාගාරේ මෙහෙම ගැලරි කොලාලයක් තියෙනවා මෙහෙමයි කට්ටිය වෙඩි තියා ගන්නවා අරන් ගියා ඔච්චරයි. ඕක තමයි අපේ මම ප්‍රේක්ෂකයෙක් ගොඩක් දෙනෙක් දන්න දේ. මොකක්ද උනේ කොහොමද උනේ මතකද? දැන් ඔය සිදුවීම වෙන්නේ 2020 නොවැම්බර් 29. ඒක හරි ඔබ නිවැරදි. එතකොට ඊට පස්සේ දින දෙකකට විතර පස්සේ දැන් ඇත්තටම දැන් ওই කාලේ අනිත් එක රටේ පුරාම කොවිඩ් වසංගතේ පැතිරලා කිසිවෙක් එළියට බහින්නේ නැති කිසිම ආයතනයක් හරියට ක්‍රියාත්මක වෙච්ච නැති වකවානුවක්. එතකොට දැන් ඇත්තටම ওই බන්ධනාගාරයේ ওই මහර බන්ධනාගාරයේ ඔය විරෝධතාවය හටගන්න එක හේතුකුත් වෙන්නේ කොවිඩ් සම්බන්ධයෙන් ඇතිවෙච්ච රැඳවියන්ට ඇතිවෙච්ච සාධාරණ මරණ බිය. මොකද කොවිඩ් ශරීරගත වෙච්ච අය එහෙම නැත්නම් කොවිඩ් ටෙස්ට් එක නොකර රැඳවියන් බන්ධනාගාර වලට ඇතුළත් කරන්න එපා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ චක්‍රලේඛ කිහිපයක් ගහලා තියෙනවා. එතකොට දැන් මෙහි ඉඳන් කොළඹ ඉඳන් අරන් ගියා මේ රැඳවියන් පිරිසක්. එතකොට ඒ රැඳවියන් එහෙම කිසිම පරීක්ෂාවකින් තොරව ඒ බන්ධනාගාරයට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම රැඳවියන්ට සාධාරණ ප්‍රශ්නයක් තියෙනවානේ. රැඳවියන්ට සාධාරණ කලබලයක් සාධාරණ විරෝධයක් එනවානේ. මොකද ඇත්තටම කියනවා නම් කොවිඩ් කියන්නේ මාරාන්තිකයිනේ. එතකොට ඒ தත්ත්වය තුළ තමයි ඒක ප්‍රශ්න කරන්නේ. ඊට පස්සේ අයගේ ඒකත් එක්කම ඒගොල්ලන්ගේ තියෙන ආහාර සම්බන්ධයෙන් යම් කිසි තියුණ ඒගොල්ලන්ට ගැටලු ආහාර සම්බන්ධ තියුණ ගැටලු කියපුවද ප්‍රශ්න කරනවා. එතකොට ඒ ප්‍රශ්න කිරීම තමයි අවසානයේ විරෝධතාවයක් වෙලා එන්නේ. විරෝධතාවයට තමයි ඔය වෙඩි තියන්නේ. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට 11ක් මැරෙනවා. මේ 11 මැරුණාට පස්සේ මේ කොවිඩ් ASCII දැන් ඇත්තටම මේ මිනිසුන්ට වදින්නේ රජයේ උණ්ඩ. රජයේ නිලධාරීන් වෙඩි තියන්නේ. පිටින් ඇවිල්ලා නෙමෙයි. එතකොට දැන් මේගොල්ලෝ මේ හැමතැනම කියන විදිහට හැමදාම කියන විදිහට ඒ කාලේ ඒක ගියේ මේ රැඳවියන් පැනලා යන්න හැදුවා.
ඒ අනුව වෙඩි තිබ්බා කියලා නිකන් ලේසිම වැඩේ ඒකයි මේ රැඳවියන් පැනලා යන්න හැදුවා කලබල කරා බන්ධනාගාර දේපොළ වලට හානි කරා අනර්ථ කරා ඉතින් ඔය ආදී වශයෙන් තමන්ගේ ක්‍රියාව සාධාරණීකරණය කරගන්න විවිධ කටයුතු කරලා ඊට පස්සේ දැන් ඒගොල්ලන්ට ඊළඟ ප්‍රශ්නේ තමයි මේ ශරීර මූර්ත ශරීර සම්බන්ධයෙන් මොකද්ද කරන්න කියලා. මේගොල්ලෝ මොකද කරන්නේ දැන් මූර්ත ශරීර සම්බන්ධයෙන් මේවා කොවිඩ් ආසාදනය වෙච්ච මූර්ත ශරීර මේවා මේ පවතින රජයේ දැන් ඒවකට ඇත්තටම කියනවා නම් ඒවා ආදාහනය කිරීමක් කරානේ. එතකොට මේගොල්ලෝ ආදාහනය කරන්න තමයි කටයුතු සියලු කටයුතු ලෑස්තිලා හිටියේ හොර රහසේම මේවා ආදාහනය කරන්න. මොකද ඒගොල්ලෝ ඇත්තටම ඒගොල්ලන්ට ලොකු දෙයක් ඒ කොවිඩ් කියන එක තමයි මේ තමන්ට එල්ලෙන්න නැත්නම් තමන්ට මේක වැහෙන්න මේක වහගන්න. ඉතින් එමය දන්නේ 2012 වෙනි මාසේ 3 වෙනිදා මහේස්ත්‍රාත් පරීක්ෂණ යනවා. ඊට පස්සේ 8 වෙනිදා විශේෂඥ කමිටුවක් පත් කරන්න නියෝගයක් කරනවා. 16 වෙනිදා තමයි ඔය ආදාහනය ගන්න නියෝගය කරන්නේ. නෑ මං කියන්නේ ඊට කලින් ඉඳන් තත්ත්වය මං කියන්නේ මේ අය වෙඩි තිබ්බ ගමන් දැන් 29 වගේ වෙනකොට මේවැ මරණ පරීක්ෂණ නැතුව බොහොම කෙටි ක්‍රම වලින් මේවා මේ බොඩිස් විනාශ කරලා දාන්න එහෙම නැත්නම් මෙයා කරන්නේ මේගොල්ලෝ පුච්චලා දාන්න තමයි ඒගොල්ලෝ කටයුතු කරේ. මොකද මේවා ඒවකට කවුරුත් ප්‍රශ්න කරන්න හෝ කාගේවත් එහෙම ලොකු අවධානයක් යොමු වෙලා තිබ්බේ නෑනේ. මොකද රටේ තියෙන ප්‍රශ්නේ කොවිඩ්. හරි. ඉතින් ඒක නිසා ඒකෙන්ම මේගොල්ලෝ යන්න තමයි බැලුවේ. ඉතින් අපි සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව විදිහට අපි ඇත්තටම මහේස්ත්‍රාත්තුමාට මෝෂන් එකක් ගොනු කළා. අපි ඉල්ලීමක් කරා මේ සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ කරන්න කියලා. විශේෂ මරණ පරීක්ෂණයක් කරන්න කියලා. ඒ කියන්නේ පශ්චාත් මරණ පරීක්ෂණ කරන්න කියලා. ඇත්තටම ඒකේ ප්‍රතිඵලයක් විදිහට දැන් ඊට පස්සේ නැවත නඩුව අඬ ගහලා මහේස්ත්‍රාත්තුමා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කරා මරණ පරීක්ෂණ කරන්න. දැන් ඒකේ ප්‍රතිඵල විදියට හැම ශරීරයකම තිබ්බා උණ්ඩ. ඒ උණ්ඩ තිබ්බා ඒ වගේම මරණයට හේතු විදියට ඒ විශේෂඥ කමිටුව තමන්ගේ නිර්දේශවල ඇතුළත් කරලා තිබුණා උණ්ඩ වලින් එහෙම නැත්නම් ගෙනියමි වලින් ඇතිවෙච්ච එල්ල වෙච්ච උණ්ඩ හේතුවෙන් ඇතිවෙච්ච තුවාල බහුවිධ තුවාල හේතුවෙන් තමයි මේ මරණ ඇති වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ தත්ත්වය මත ඔන්න මේක වෙඩි තැමීමකින් තමයි උනේ කියන එක පිළිබඳ පළවෙනි වතාවට ඒ විශේෂඥ වෛද්‍ය මතයත් එක්ක සමාජගත වුණා. මොකද එහෙම නැත්තම් මේක එක්කෝ මේ අය ගහගෙන මේ අය නැත්තම් අර මොනවාද පෙති බීලා මේක අර මොකද්ද පෙත්තක් බීලා ඒක දඟලලා ඒ විදිහට කටයුතු කරා කියන එක තමයි සමාජගත වෙලා තියෙන්නේ. ඇත්තටම කියනවා නම් ඔතන හිටිය වෛද්‍යවරයාට පවා ලොකු අභියෝගයක් ආවා මේ ඔය ප්‍රශ්නත් එක්ක ඔය මට ඇත්තටම පුද්ගලිකව කියලා තියෙනවා. ඒ වෛද්‍යවරයා ඒ වෛද්‍යවරු පිටින් ඕක යවන්නත් හැදුවා. මේ පෙති මේ දීලා මේ පෙති මේ වැතිවිලා අර එහෙම කියලා නිකන් ඒ සම්බන්ධුනුත් ආවා. ඉතින් කොහොම නමුත් අපිට අපි මැදිහත් වීමත් එක්ක ඒක ඒගොල්ලෝ ඉතා රහසිගතව සහ බොහොම කෙටි ක්‍රමයකින් මේ තියෙන මරණ සම්බන්ධයෙන් ගන්නගේ තීරණය නවත්තන්න අපිට පුළුවන් වුණා. ඉතින් එතනින් එහාට එය මරණ පරීක්ෂණයේදී මේක අපරාධයක් කියන එක අනාවරණය වෙලා ඉතින් අපරාධය සම්බන්ධයෙන් වගුත්තර කරවන්න අත්අඩංගුවට ගන්න කියලා කිව්වට ඉතින් ඒක ගත්තෙත් නැහැ. ඉතින් ඒකටත් අපිට සිද්ධ වෙලා තියෙනවා දැන් මේ ඉහළ අධිකරණයක පිහිටපතලා මේ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන්න කියන තත්ත්වය. මම මේ සීලමත් කතා කරපු කාරණේ මේ නඩු වාර්තාවේ තියෙන එකත් මම උපුට ගන්නම්. ඒක හරි ඩ්‍රැමැටික් කතන්දර ටිකක් තියෙනවා මේකේ. මේ විදිහට 11 දෙනාගේ නම් දාලා ගරු මහේස්ත්‍රාත්තුමා සඳහන් කරනවා අයවලුන්ගේ මරණ සියල්ලම ගිනියව්වේ පත්වීමේ නැති වූ වෙඩි වැදීම් මගින් උදර කුහරයෙන් ඉහළ විවිධ ප්‍රදේශයන්ට ඇති වූ තුවාල හේතුවෙන් සිදු වූ මරණ බව තීරණය කරමි. මෙහෙම ගිහිල්ලා ගරු මහේස්ත්‍රාත්තුමා කියනවා මාගේ පූර්වගාමී මහේස්ත්‍රාත්තුමා මෙතෙන් තමයි ඩ්‍රැමැටික් කෑල්ල තියෙන්නේ. මහේස්ත්‍රාත්තුමා විසින් මුල්වරට ස්ථාන පරීක්ෂණයට ගිය අවස්ථාවේ බන්ධනාගාර අධිකාරීවරයා විසින් සිරකරුවෝද මිනිස්යෝ යන කැටයම පිහිටි ප්‍රදේශයට පමණක් වෙඩි තැබීම් සිදු කරන ලද බව. එතෙන්ද තමයි වෙඩි දීලා තියෙන්නේ. එහෙම කීවා කියලා කියනවා. ඊට පස්සේ මේකෙදී ගරු මහේස්ත්‍රාත්තුමා කියනවා මෙම මරණ සම්බන්ධයෙන් බැලුමට අපරාධයක් සිදුව ඇති බවට සාධාරණ සැකයක් උද්ගත ඇති බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහ ප්‍රතිපද කඩිනම් පියවර ගන්න කියලා කියන. එතකොට මේක අපරාධයක් වෙලා කියලා ගරු මහේස්ත්‍රාත්තුමා කියනවා. මම ඔබතු මේ සේනක මතය අහන්න කැමතියි. දැන් මේ විදිහට මේක ඝාතනයක් අපරාධයක් බව මහේස්ත්‍රාත්තුමා ප්‍රකාශ කරනවා. එතකොට එහෙම වෙලා තියෙද්දි දැන් මරණ මේක කොවිඩ් අවදානමක් තියෙන්න පුළුවන් කියලාත් බන්ධනාගාර පාර්ශවය කියනවා. මරණ පරීක්ෂණයේදී ඇත්තටම
මේ වෙඩි තැබීම් තිබ්බ හඳුනා ගැනීම වලට අමතරව කොවිඩ් තිබ්බා කියලා එහෙම හඳුනා ගැනීමක් කරා. යම් ශරීර කීපයකට කොවිඩ් ආසාදනය වෙලා කියලා තිබ්බා. නමුත් මේ වගේ අපරාධයක් මේ වගේ සමූහ ඝාතනයක් ඉටු වුණාම සිදු වුණාම කොවිඩ් කියලා ඒකේ තියෙන යුක්තිය ඉටුවීමේ මාර්ගය අහුරන්න වහන්න බෑ. ඒකට ප්‍රතිපාදන නැහැ. නමුත් කරන්න ගියේ ඒක තමයි. යුක්තිය යට වලන්න ගියා කොවිඩ් මතු කරන්න ගියා කොවිඩ් කියලා. මම හිතන්නේ ඔය කාරණය වෙන මෙහෙම තමයි මේක මේ අපි ගත්තොත් ඩොකියුමන්ට් වෙලා තියෙන්නේ. එතකොට දැන් අසාධාරණයට පත්වෙච්ච පාර්ශව වෙනුවෙන් නීතිඥවරු පෙනීදී සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙන් එතකොට AG ඩිපාර්ට්මන්ට් එක නේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් විරෝධතා ගොනු කරනවා එහෙම නීතිඥවරුන්ට එන්න බෑ මේකට කියලා. ඒකෙදි කඳා කරන කාරණා තමයි අදාළ නීතිඥවරුන්ට මෙම නඩුව සඳහා පෙනී සිටීමට මරණකරුවන්ගේ ඥාතීන්ගෙන් උපදෙස් ලැබී නොමැති බැවින්ද අගතියටපත් පාර්ශවයක් යනු කවරෙක්ද අපරාධ නඩු විධාන අධිකරණයක පෙනී සිට ඉල්ලීමක් කිරීමට නීතිය මගින් ඉදිරිසලසා ඇත්තේ කවර පාර්ශවයකටද යන්න නිශ්චිත නඩු තීන්දුව මගින් තීරණය වී ඇති බැවින්ද මහජන සුභසිද්ධි නඩු කරදී නම් පොදුවේ මහජනතාවට බලපාන නඩුවකදී නීතිඥවරුන්ට පෙනී සිටීම සඳහා අවකාශය තිබුණත් මෙම නඩුව එවන්නක් නොවන බැවින්ද මෙරට නීතිය අනුව මෙම නඩුව සඳහා උක්ත නීතිඥවරුන්ට පෙනී සිටීමට කිසිදු හැකියාවක් නැති බවත් කරුණු දක්වමින් ඔවුන්ට මෙම නඩුව සඳහා පෙනී සිටීමට අයිතියක් නොමැති බවත් නියෝග කරන ලෙසට ඉල්ලා ඇත කියලා. එතකොට මේක තමයි මම නිවැරදි නම් මම මේක තමයි පළවෙනියටම නීතිපති දෙපාර්තමේන්තුවේ නැත්නම් ආණ්ඩුවෙන් දාන බෝලේ මේ සිද්ධිය යට ගහන්න වින්දිතයන්ගේ පාර්ශව වෙනුවෙන් නීතිඥයෝ පෙනී සිටින එක නවත්තන්න. දැන් ඇත්තටම ඔය සිද්ධියේදී එකයි මම අර මුල් කිව්වේ මේ සිද්ධිය යට ගහන්න ගත්ත පියවර ගණනාවක් තියෙනවා විවිධ තලයන් වල. එකක් තමයි ඕක. ඔය නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඔය කරන දේවල්. ඒ කියන්නේ වින්දිත පාර්ශවයට සම්බන්ධ වෙන්න ඉඩකඩ නොදී ආවරණය කළා නවත්තන්න. ඒක එකක්. ඊට පස්සේ ඇමතිවරු ඔය ආණ්ඩුවේ හිටිය ඇමතිවරු ඔය මල් නිරෝංශ කියන එහෙම ඇමතිවරයා කටයුතු කරපු ආකාරය සහ ඒගොල්ලන්ට හිතවත් අය කටයුතු කරපු ආකාරය ගැලුවාම මේක වහන්න තමයි ඒගොල්ලෝ කටයුතු කරේ. මේක වෙනුවෙන් යුක්තියල්ුවේ ඇත්තටම සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව තමයි. වෙන එකක් තියා විමල් වීරවංශ ඒ වෙලේ පෙති බීලා. රැඳවිය ගහගත්තා කිව්වා. නීතිපතියක වෙනුවෙන් පෙනී සිටපු රජයේ නීතිඥවරිය පාරවල් අයිනේ මාධ්‍ය සාකච්ඡා තිබ්බා. මේ ඝාතනය සාධාරණීකරණය කරන්නේ. ඒ වැනි තත්ත්වයක් වෙන්නේ මාදක ගොඩක් එක්ක තමයි මේ ගමන අපිට යන්න ඕනේ. මොකද දැන් අර ඒ වගේ අවස්ථාවල දැන් අර විමල් ඒ වගේ සම්පුද්ගලයෙක් මේ සම්බන්ධයෙන් විකල්ප මේ අදහසක් දෙනවා නම් නැත්නම් විකල්ප කතාවක් කියනවා නම් අධිකරණයට බලය තියෙනවා. අධිකරණයට පුළුවන් ඒ පුද්ගලයාගෙන් අහන්න. දැන් අහන්න පුළුවන් නේ. එහෙනම් ඔයා මැරුණේ මේ විදිහට කියලා කියනවා නම් කියන්නකෝ ආයිලා අධිකරණයට කොහොමද කියලා. ඉතින් ඒ අනුව විමල් වීරවංශට නොතීසියකුත් නිකුත් කරා මතකද? නොතීසියකුත් නිකුත් කරා ඒ වකට මේ අධිකරණයට එන්න කියලා. විමල් ආවද? විමල් ආවේ නැහැ. විමල්ව ගෙන්නවා ගැනීමේ වගකීම තියෙන්නේ නීතිපතිට. දැන් එතකොට නීතිපති බොහොම න්‍යාලු විදිහට බොහොම නිෂ්ක්‍රීය විදිහට ඉන්නවා නම් ඉතින් මං හිතන්නේ ඒ අදාළ අයව ගෙන්න ගන්න බෑ. අපිට පේනවා නීතිපතිගේ උත්සාහය මොකක්ද කියලා මතකද නේද නීතිපති. හැබැයි මේකෙදි මේ නඩු මං හිතන්නේ මහේස්ත්‍රාතුමාගේ තීන්දුවේදී ඒ සම්බන්ධව මේ හරි මම හිතන්නේ නඩු තීන්දුව ගණනාවක් එතුමා කෝට් කරමින් තමයි මේ තීන්දුව ලබා දෙන්නේ මෙන්න මෙහෙම තියෙනවා මේ ඉන්දියා අධිකරණයක නඩු තීන්දුවක් ගැන කියන තුමා මේ විදිහට කියලා මම දැන් අන්තිමට දෙනවා මෙහෙම නීතිඥවරුන්ට පෙනී ඉන්න පුළුවන් කියලා. ඔව් ඉතින් ඇත්තටම අපිට සිදු වුණා ලිඛිතව සැලකිරීමක් ලිඛිත කරුණු දැක්වීමක් ඉදිරිපත් කරන්න වින්දිත පාර්ශව වෙනුවෙන් නීතිඥවරුන්ට ශ්‍රී ලංකාවේ නීතිඥවරුන්ට පෙනී සිටීමේ සුද්ධ වූ අයිතියක් තියෙනවා කියලා කියන්නේ. එතනදී අපි අධිකරණ නඩු විධාන මේ අධිකරණ මේ නඩු විධාන සංග්‍රහය එතනින් ගියාම විවිධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ විවිධ නීතිමය සිද්ධාන්ත අපිට ගෙනහැර දක්වන්න වුණා ඒ අවසරය ගන්න. ඉතින් ඊටමත් කනගාටුදායක තත්වයක් විදිහට තමයි ඉතින් අපි දකින්නේ. මොකද මේ මම කියන්නේ වින්දිතයාට යම් අයිතියක් දෙන්න එපා. ඒකට මග අහුරනවා නම් ඒකට කකුලෙන් අදිනවා නම් මම හිතන්නේ එය නෙමෙයි වෙන්න ඕනේ. සාමාන්‍ය ඒක මූලිකව අපි රජයක් ගත්තාමත් රජය තියෙන්නේම පුරවැසියාගේ ආරක්ෂාව වෙනුවෙන්. පුරවැසියාගේ සුබසාධනය වෙනුවෙන්. එතකොට ඒ ප්‍රතිපත්තිය කොයි වෙලාවකත් රජය පුරවැසියාගේ උදුර ගන්න බෑ. ඒක වෙනුවෙන් තවත් උදව් කරන්න ඕනේ.
ඉතින් මම දන්නේ නැහැ ඒ වෙලාවේ මොන විකෘතියක්ද උනේ කියලා. නන්දමල් ගත්තේ කොහොමද මේ මහර සිද්ධිය ගැන මොනවද? ඔව් ඇත්තටම ওই මහර සිද්ධිය ආරම්භයේදීම වෙන්න හේතුව තමයි ඒ කිසිම කොවිඩ් රැඳවිය නොසිටපු බන්ධනාගාරයකට කොවිඩ් රැඳවිය ගෙනල්ලා දානවා. දාලා ඒකත් එක්ක ඒගොල්ලොන්ගේ PCR පරීක්ෂණ කරන්න නැති එක රැඳවිය ඉල්ලුවේ PCR පරීක්ෂණ කරන්න කියලා තමයි මේ කතා කරන්න ගියේ මේ අධිකාරිවරයා එක්ක. නමුත් PCR පරීක්ෂණ වෙනුවට වෙඩි උණ්ඩ තමයි දුන්නේ. තියලා අද ඒකෙදි ඒගොල්ලෝ දිගින් දිගටම ආරම්භයේ ඉඳන්ම මේක වහන්න ඇදුවා. ඒ මృతදේහයන් පුලුස්සන්න උත්සාහ කරා වෛද්‍ය පරීක්ෂණයකින් තොරව. ඊට පස්සේ නීතිපතිතුමාගේ අභිනිවෙන් පෙනී සිටි මේ නීතිඥවරිය අපගේ නීතිඥයින්ට පෙනී ඉන්න බෑයි කියලා මේ යෝජනා කරා අධිකරණයට. ඒ විතරක් නෙමෙයි පාරවල් අයිනේ මාධ්‍ය සාකච්ඡා තියතිය මේක සම්බන්ධව මේක සාධාරණීකරණය කරන්න උත්සාහ කරා. ඒ වගේම විමල් වීරවංශයනි ඇමතිවරු විවිධ ප්‍රකාශ කරා. ඉතින් මොකද ඒවකට තිබුණු ඒ රජේ බලය අරගෙන ලොකු උත්සාහයක් ගත්තා මේ ඝාතනය යට ගන්න. නමුත් ඒවා දින බලල්ලත් තාම ක්‍රියාත්මක වීම තුල නීතිපති එක තුල තියෙන ඒ බලල්ලත් තාමත් ක්‍රියාත්මක වීම තුල තමයි අද මේ නඩුව අයින් කරලා තියෙන්නේ. නමුත් අපි ඉල්ලා සිටිනවා මේ නව රජේනුත් ඉල්ලනවා අපි අධිකරණයනුත් අපි යම් ක්‍රියාමාර්ග අරන් තිනවා. නැවතත් මේ නඩුව අධිකරණයට ගෙනල්ලා මේ ඝාතකයින්ට මේ අපරාධකාරීන්ට අධිකරණ ක්‍රියාමාර්ග ගන්න කියලා. මොකද මේකෙදී දිගින් දිගටම අපිට මතකයි මේක මේ අධිකරණයේදී මේක වුණ අත්අඩංගුවට ගන්නවා කියන එක මේ දිගින් දිගටම වගේ අපිට දැනගන්න ලැබුණා. ගන්න ඔන්න මෙන්න තියෙනවා හෙට ගන්නවා අද ගන්නවා කියලා. එහෙම තියෙද්දි තමයි මේ தත්ත්වය ඇති වුනේ. මම හිතන්නේ සේනක මහත්තයා දන්නවා ඒකේ සම්පූර්ණ தත්ත්වය. ඉතින් මේ මහර නඩුව සම්බන්ධයෙන් අත් වශයෙන්ම අපිට තියෙන කනගාටුව තමයි මේකත් ඝාතකයින් නොමැති ඝාතන බවට පත් වෙන්න යනවා. එතකොට මේ සිදුවීමේදී නීතිපතිවරයා මෙහෙම ක්‍රියා කරලා ඊට පස්සේ මහේස්ත්‍රාත්වරයා නියෝග කරනවානේ මේ පුද්ගලයා අත්අඩංගුවට ගන්න කියලා. එතකොටත් මම හිතන්නේ නීතිපතිවරයා වෙල පොරොන්දු වෙනවා අධිකරණයට නේ. ඔය ඉතින් නීතිපතිවරයා ඇත්තටම කියනවා නම් දැන් මුල් දැන් ඕක සම්බන්ධයෙන් දාපු රිට් නඩුව තියෙනවානේ. ඒ රිට් නඩුවේදී නීතිපතිවරයා අභියාචනාධිකරණයේදී එකඟ වෙනවා ඒ අය අත්අඩංගුවට ගන්නවා ඒ අදාළ කටයුතු ඉදිරියට යනවා කියලා. ඉතින් එහෙම පොරොන්දු වෙච්ච නීතිපතිවරයා තමයි අවසානයේදී මේ මහර බන්ධනාගාරයේ මහර උසාවියේ තියෙන මේ නඩුව වැලිසර උසාවියේ තියෙන මේ නඩුව අයි කරගන්නේ. අවසානයේදී නඩුව පවත්වාගෙන යන්න අදහස් කරන්නේ නැහැ කියලා. ඇත්තටම මේගොල්ලෝ කියන්නේ මේක මේ සෙල්ෆ් ඩිෆෙන්ස්. එහෙම නැත්නම් ඒගොල්ලෝ මේ ආත්මාරස බන්ධනාගාර ආරක්ෂා පනතේ 77 වගන්තියේ නිලධාරීන් තමන්ගේ ආත්මාර්ථතාව වෙනුවෙන් කටයුතු කිරීමේදී සිදුවෙන ඕනෑම දෙයක් වැරද්දක් නෙමෙයි. ඒ කියන්නේ යම් ඝාතනයක් වුණත් ඒ වැරද්දක් නෙමෙයි කියන එක තමයි ඒගොල්ලන්ගේ ඩිෆෙන්ස් එක. ඉතින් එතනදී ඇත්තටම අපි ප්‍රශ්න කරලා සිටියා ඇත්තටම. මොකද ආත්මාරක්ෂාව කියන්නේ මේ ධනිස්සෙන් පල්ලෙහා කියන එකයි සාමාන්‍ය සමාජයේ මිනිසුත් දන්නේ. හැබැයි මේ මරණ වෙලා තියෙන්නේ සියලු දේවල් පපුවෙන් ඉහළට 3 දෙනෙකුට හිසට වෙඩි තියලා තියෙනවා. එතකොට ඒවා කොච්චර දුරට ඒ ආත්මාරක්ෂාවද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අනිත් එක ආත්මාරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්න කලින් නිලධාරීන් අහසට වෙඩි තියන්න ඕනේ. ඉතින් ඒ ආදී වශයෙන් ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය කොහෙද තිබ්බේ? ඊට පස්සේ ඒ වෙඩි තියපු අවි කවුද දුන්නේ? ආයි නැවත ඒවා දුන්නේ කාටද? ඉතින් ඔය ආදී වශයෙන් ඔය වාර්තාවෙම තියෙනවා. මම හිතන්නේ මේක ඉතාලම පැහැදිලිව සඳහන් වෙනවා. මේ කිසිම අවි දුන්නේ කාටද කියලා සඳහනක් නැහැ. අවි ගත්තේ කොහොමද කියලා සඳහනක් නැහැ. ව්‍යාකූල තත්ත්වයන් මත නීතිපතිවරයා අර විදිහට ගිහිල්ලා මේ නඩුව අයින් කරගන්නවා. ඉතින් ඇත්තටම කියනවා නම් ඇත්තටම යුක්තිය උදුරගත්තේ ඇතන මේ නඩුව නෙමෙයි අයින් කරගත්තේ. යුක්තිය උදුරගත්තේ. ඉතින් ඇත්තටම බන්ධනාගාරවල තියෙන මේ වද හිංසාවල් සම්බන්ධයෙන් අපිට තිත තියන්න බැරි වෙලා තියෙන එක හේතුවක් තමයි මේ රාජ්‍යයේ එහෙම නැත්නම් නීතිපති විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් මේ බලධාරීන්ගේ තියෙන මේ ආකල්ප සහ මේ කටයුතු මේ ක්‍රියාකාරීත්වය. ඒතකොට මේකෙන් වින්නේ ඇත්තටම මහර බන්ධනාගාරයේ ඉන්න බන්ධනාගාර නිලධාරීන් තවත් මේ જાතියේ කටයුත්තක් කරන්න බයක් නැහැ ඒගොල්ලන්ට. එහෙම නැත්නම් ඒගොල්ලන්ට ලොකු හයියක් තියෙනවා ඒගොල්ලන්ට. මේවා කරාට කමන්නේ අපිට ගැලවෙන්න පුළුවන් කියන එක. ඉතින් ඕක තමයි බන්ධනාගාර පද්ධතියේ පුරාම අපි දකින්නේ මේ තියෙන වද හිංසාවල් මේ ඝාතන වලට තිත තියන්න බැරි රාජ්‍ය නැත්නම් නිල හේතුව ඕක තමයි. ඔබ මම අවසාන වශයෙන් අපිට කතා කරන්න පුළුවන්
මහර බන්ධනාගාර සිද්ධි සම්බන්ධ කවුරු හරි තවදුරටත් ඉන්ට්‍රස්ට් නම් අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. අපිට ලියන්න පුළුවන්. ඒ වගේම වෙබ්සයිට් එකෙන් බලන්න පුළුවන්. ඒට අමතරව මම මේ හරි කැමති අන්තිම මොහොතේ අදහස් දෙකක් ලබා ගන්න. දැන් මේ වෙද්දි දවසට එක ගානේ වෙඩි තැබීම් සිද්ධ වෙනවනේ. එතකොට මේ වෙඩි තැබීම් අස්සේ සමහර වෙලාවට අපිට පුළුවන් සාක්ෂි වසන් වීම, ඒ වගේම ජීවිත අනතුරට ලක්වීම, මේ වගේ දේවල් අස්සේ විවිධ දේවල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ යුක්තිය අපගමනය වීම වගේ දේවල්. නීතිඥවරයෙක් විදිහට ඔබ මොකද හිතන්නේ මේ දෙන සේවල් සම්බන්ධව? රජයේ අතර මේවා ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නෙවෙයිද? මොකක්ද අපි ඇත්තටම මම දේශපාලනය ගැන කතා කරන්න මේ යන්නේ නැහැ. නමුත් අපි ඇත්තටම දැන් මේ රජය ආවට පස්සේ ඇතිවෙච්ච පාතාලයක් නෙමෙයි නික පාටම. දැන් ඇත්තටම කියනවා නම් ගෝනවන සුළුල්ට ජේ.පී. කම දුන්නේ කවුගේ කාලෙද? ගෝනවන සුළුල් කියන්නේ කවුද? ඉතින් මං හිතන්නේ ඒ තරමටම මේ ඉතිහාසය දිය වෙනවා. ඉතින් ඒ හින්දා මේ කවුරු හරි එකපාරටම නිකන් මේ නිින්දෙන් නැගිටලා වගේ මේ ආවට පස්සේ වැඩි කියලා කියන්න බෑ. මම ඒකට එකඟ වෙන්නේ නැහැ. ඉතින් ඒක කොච්චර දුරට අනිත් අය එක ගන්නවද දන්නේ නැහැ. ඉතින් කොහොම නමුත් මේ සම්බන්ධයෙන් මේ අපරාධකාරයොත් එක්ක ගනුදෙනු කරපු, අපරාධකාරයොත් එක්ක වැඩ කරපු, අපරාධකාරයෝ තමන්ගේ ඡන්දයට පාවිච්චි කරපු, අපරාධකාරයෝ තමන්ගේ ගෙවල් වල අයගේ වැඩවලට යොදාගත්ත ඉතිහාසයක් තමයි මේ ලංකාවේ තියෙන්නේ. ඒ අය තමයි මේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ජනරාදී විදායකයේ මූලික නිලතල හැබැයි වෙබ් කාලයක් තිස්සේ. ඉතින් ඔය ගමනට එකපාරට බ්‍රේක් ගහන්න බැරි තත්ත්වයක් මම දකිනවා. ඉතින් දැන් අදටත් ඇත්තටම කියනවා නම් යම් පරිපාලනයේ දුර්වලතා තියෙනවා. ඒවත් අපි කියන්න ඕනේ. හැබැයි දැන් මේ විදිහට යන මේ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මම හිතන්නේ ඒවකට හිටිය පාලකයෝ ඒ ඇති කරපු තත්ත්වත් එක්ක තමයි මේ විදිහට දිනුවට එන්නේ. මොකද මේ කියන විදිහට ඇත්තටම ඔය ආයුධ වෙළඳපොලේ තියෙනවනේ ආයුධ ගන්න. ඉතින් ඒ තත්ත්වෙට කවුද ඒ තත්ත්වෙට පත් කරේ? ඒ වගේ විදිහකින් තමයි මම ඒ දෙසේ බලන්නේ. ඉතින් ඇත්තටම මේ ආරක්ෂාව පිළිබඳ මම කියන්නේ ජාතික ආරක්ෂාව කියලා ඉතින් එහෙම මම කියන්නේ දේශපාලඥයෝ කියන ඒකටම මම යන්නේ නැහැ. ඒක නිකන් කියලා දැන් අර ගෝනවල සුනිලට ජේ.පී. කම දුන්න අයගේ පුතත් අහනවා මේ ජාතික ආරක්ෂාව නැහැ කියලා. ඉතින් ඒ හින්දා මේ ඒක මහ විහිළුවක් වෙලා තිනවා මේ කතාව තුළම. ඉතින් ඔව් මම හිතන්නේ අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා නේ. ඉතින් නන්දිමල් මොකද හිතන්නේ මේ ක්‍රියාකාරකයෙක් විදිහට දැන් ඔබත් මේ විදිහට ක්‍රියාකාරකයෙක් තියනවා මේ වගේ තත්ත්වයන් සිද්ධ වෙනවා අධිකරණ ක්‍රියාවලියෙන් පිට මනුෂ්‍ය ඝාතන සිද්ධ වෙනවා ඊට පස්සේ පොලිසියෙන් සිද්ධ කරනවා. ඉතින් මේ වගේ දේවල් ගැන ඔබට මොකද හිතෙන්නේ? අර මේ අපි සේන මහත්තයා කිව්වා වගේ මටත් කියන්න තියෙන මේ අපරාධකාරයා කියන එක මේ ඕපපාතිකව හැදිච්ච දෙයක් නෙමෙයි. මේ අපරාධකාරයා බිහි වෙන්නෙම දේශපාලඥයා තුලින්. මොකද මේ දේශපාලඥයා විසින් මේ රටේ හැංගීම් තියෙන තරුණයන්ව දැක්කම මේ හැංගීම් ඔවුන්ගේ දේශපාලන වැඩවලට යොදව ගන්නවා. ඒ වගේම ඔවුන්ගේ දේශපාලනය රැකගන්න ඔවුන්ට බලයේ ඉන්න අපරාධ වලට මේ තරුණයෝ යොදා ගන්නවා. එහෙම යොදාගත්තු තරුණයෝ තමයි අද මේ රටේ මේ අපරාධකාරයෝ බවට පත් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම අද පොලිසිය කරන දෙයක් තමයි තරුණෙක් යම්කට මොකක් හරි යම් හේතුවකට පොඩි හේතුවකට හරි ගහගත්තා හරි එහෙම දෙයක් වුණා හරි බන්ධනාගාරගත කරනවා. ඔහුව බන්ධනාගාරගත කරන්නේ ලොකුවට පෙන්වන්න අපි මේ ලොකු වැඩක් කියලා පෙන්වන්න මොකක් හරි නමක් නම්බාට බඳිනවා. කොහේ හරි ගම කියලා ඒ ගමේ හාවලා ගත්තා. ඔහොම කියලා ඔහුව අපරාධකාරයා කියන ලේබලේ ගහලා තමයි බන්ධනාගාරය ඇතුළට දාන්නේ. ඊට පස්සේ ඔහු බන්ධනාගාරය ඇතුළේදී ඔන්න විවිධ තලයේ පුද්ගලයෝ ඇසුරු කරලා එළියට එනවා ඔන්න අපරාධකාරයෙක් බවට පත් වෙලා. ඒ ආමත් පොලිසිය ඔහුට අර විදියටම අවශ්‍ය වැඩ කරලා ආයි ඇතුළට දානවා. ඉතින් ඒක නෙමෙයි වෙන්න ඕනේ. අපි කියන්නේ මේ රටේ යම් තරුණයෝ යම් අපරාධ වලට යොමු වෙලා තියෙනවා නම් මේ තරුණයින්ව අද සමාජගත කරන වැඩපිළිවෙලක් හදන්න ඕනේ. විද්‍යාත්මක පුනරුත්ථාපන වැඩපිළිවෙලක් හදන්න ඕනේ. ඉතින් ඒව තුලින් තමයි මේ තරුණයින්ව මේ නැවතත් ගේන්න පුළුවන් මේ හොඳ මිනිස්සු බවට පත් කරන. ඒකට තවත් එක උදාහරණයක් තමයි යම් අපරාධ වලට සම්බන්ධයි කියලා බන්ධනාගාරගත වෙලා හිටිය ලලිත් පින්තු කියන පුද්ගලයෙක්. මේ ලලිත් පින්තු කියන පුද්ගලයා බන්ධනාගාර තුල ඉඳගෙන ඔහු පොතක් ලිව්වා. රට කරවන්න නම් කියලා පොතක් ලිව්වා.
ඒ පොත දැක්කම සම්පූර්ණයෙන්ම තේරෙනවා ඔහු පුනරුත්ථාපනය වෙලා කියලා. පස්සේ ඔහු එළියට ආවයන් පස්සේ ඔව්ව මරලා දානවා වෙඩි තියලා. STF එකෙන් වෙඩි තියලා මරලා දානවා. ඉතින් ඕක තමයි தත්ත්වය. අපි කියන්නේ අන්න ඒක නෙමෙයි වෙන්න ඕනේ. අපරාධකාරෝ තව තවත් බිහි වෙන වැඩ පිළිවෙල හදන්න අරගෙන මේ විශේෂයෙන් මේ පොලිසිය. පොලිසිය සම්පූර්ණ වක් කියන්න ඕනේ. කරන්න ඕනේ මොවුන්ව සමාජගත කරන වැඩ පිළිවෙල හදන එක. ඔව් මම හිතන්නේ අද අපි තිබ්බ කාලය අවසන් මම හිතන්නේ ටිකක් වෙලා ගියා කොහොම වුණත් අපි කැමති අවසාන වශයෙන් ඔබට පොඩි මතක් කිරීමක් කරන්න. අපි සතියක් පතා මේ විදිහට වැඩසටහන් වලින් හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. එහිදී විවිධ මාතෘකා අපි ඉස්සරහදී කතා කරන්න සූදානමින් ඉන්නවා. ඒ වගේම ඔබට මතක් කරන්න කැමති අපේ වැඩ කටයුතු වලට උපකාර කරන්න ඔබ කැමැත්තෙන් ඉන්නවා නම් ඔබට පුළුවන් මෙම වීඩියෝ පටේ යට දාලා තියෙන buy me a coffee link එක හරහා අපිට ආධාරයක් කරන්න ඔබ කැමති විදිහට. ඉතින් අපේ ඔබේ සහයෝගය මත තමයි අපි ඉදිරියට යන්නේ. ඉතින් බොහොම ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට. ලබන සතියේත් විවිධ කාරණයක් සමගින් මේ විදි වැඩසටහනක් සමගින් ඔබත් සමග එකතු වෙන්න අපි බලාපොරොත්තු වෙනවා.